දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ ඔක්කොම අල්ලව මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ WhatsApp පාවිච්චි කරන කට්ටියට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එක. ඒ මොකක්ද කියලා බැලුවොත් ඔයා online ඉද්දිත් ඔයාට කවුරු හරි message එකක් දැම්මොත් ඔයා offline කියලා පෙන්නන විදිහට කොහොමද ඔයාගේ WhatsApp එක හදාගන්නේ කියලා. ඒක මම පොඩි උදාහරණකින් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්න. දැන් මම මෙතන තියෙන WhatsApp icon එක උඩ touch කරගන්නවා. touch කරගෙන මෙතන මේ test 1 කියන එක කෙනාට මම message එකක් දානවා. මැසේජ් එකක් දැම්මට පස්සේ මෙතන හරි ලකුණු දෙකක් වැටෙනවා. ඒකෙන් කියන්නේ එයාට මැසේජ් එක ගියා. එයා ඔන්ලයින් ඉන්නේ. දැන් මං කියන්නේ ඔයා කොහොමද ඔයාගේ ෆෝන් එක මෙහෙම ඔන්ලයින් ඉද්දිත් ඕෆ්ලයින් ඉන්න විදියට හදාගන්නේ කියලා. ඒකට ඔයා කරන්න ඕනේ මේ WhatsApp එකෙන් බැක් වෙන්න ඕනේ. බැක් වෙලා ඔයා මෙතන තියෙන මේ setting icon එක ඔවන්න ඕනේ. මේ setting icon එක එබුවාම ඔගොල් මගේ තියෙන Vivo ෆෝන් එකක් හින්දා මේක මෙතන නෑ. ඔයගොල්ලන්ගේ තියෙන Samsung Huawei ෆෝන් එකක් නම් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් apps කියලා එක. ඒ apps කියන එකට ගිහිල්ලා WhatsApp icon එක touch කරගන්න. ඔයා Vivo නම් පාවිච්චි කරන මෙහෙම වලට පල්ලයට යද්දි බලා ගන්න පුළුවන්. more setting කියලා එකක් තියෙනවා. මේ more setting එකට touch කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා app manager කියලා. මේක උඩ touch කරගන්න. ඊට පස්සේ මේක ටිකක් log වුණාට පස්සේ ඔයාලට මෙහෙම පල්ලෙහාටම ගියන්න පුළුවන්. පල්ලෙහාටම ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන WhatsApp icon එක තියෙනවා. මේ WhatsApp icon එක උඩ touch කරගන්න. WhatsApp icon එක උඩ touch කරගෙන ඔයා මෙතනින් මේ force stop කියන icon එක උඩ touch කරගන්න. ඒ touch කරගත්තට පස්සේ මෙතනින් එනවා if you force stop an app it may misbehave කියලා. ඊට පස්සේ එතනින් okay කියන එක උඩ touch කරගන්න. දැන් ඔයාට තියෙන්නේ මං ආයෙ අර විදිහට ගිහිල්ලා ඒ නම්බරේට hi කියලා දානවා. දැන් හායි කියලා දැම්මට පස්සේ මෙතන හරි ලකුණු දෙකක් වැටෙන්නේ නැහැ. දැන් ඔයා ඔන්ලයින් හිටියත් ඔයා මැසේජ් එක දාන කෙනාට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයා ඕෆ්ලයින් ඉන්නවා කියලා. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන වැටලා තියෙන එක හරි ලකුණයි. කලින් දාව මැසේජ් එකේ හරි ලකුණු දෙකයි. දැන් එක හරි ලකුණයි. මේ විදිහට පුළුවන් ඔයාටත් ඔයාගේ WhatsApp එකේ ඔයා ඔන්ලයින් හිටියත් ඕෆ්ලයින් ඉන්න විදිහට හදාගන්න. එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න, bell icon එක all කරලා තියාගන්න. එහෙනම් මං ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ව හම්බෙන්න. goodbye.